අපි අද කතා කරන්න හදන්නේ ජොබ් එකේ ඇත්ත වැලියු එක. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ජොබ් එකක් කියන්නේ සැලරි එකක්. එහෙම නැත්නම් සැලරි එකක් ගන්න කියන දේ කරන එක. හැබැයි හරියට හිතලා බලුවොත් ජොබ් එකක් කියන්නේ සැලරි එකක් නෙමෙයි. සැලරි එක කියන්නේ ජොබ් එකේ කොටසක් විතරයි. ජොබ් එක හරියට කරන ඔබට ලැබෙන වාසි 4ක්. අංක 1. එක්ස්පීරියන්ස් එක. ඔබ ජොබ් එකට සම්බන්ධ වෙනකොට ඔබට කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. හැබැයි ඔබ ජොබ් එකේ දිනදා කරගෙන යනකොට ඒක හැබැයි ජීවිතෙත් එක ගලපනකොට ඔබට ලැබෙන එක්ස්පීරියන්ස් එක විවිධාකාරයි. ඒ එක්ස්පීරියන්ස් එක තුලින් ඔබ තුළ නිර්මාණය කරන පුද්ගලයා අලුත් කෙනෙක් වෙනවා. අංක 2 ස්කිල් එක. මූලික අධ්‍යාපන ඉවර කළා හැබැයි ජීවිතේ දකින්න ඔබට ජීවිතේ පේන්නේ ලොකු අභියෝගයක් විදියට. ජොබ් එකට එක දවසක් කරනකොට ඔබට නොදැනීම ඔබ තුළ කමියුනිකේෂන් ස්කිල් එක, ඩිසිෂන් මේකින් ලෙවල් එක, අභියෝග වලට මුහුණ දෙන විදිය වගේ විවිධාකාර කුසලතා වර්ධනය වෙනවා. අංක 3 නෙට්වර්කින්. ජොබ් එකක් තුළදී ඔබට හම්බ වෙන පුද්ගලයෝ විවිධාකාරයි. ඒ පුද්ගලයෝ විවිධ තලවල ඉන්නවා. ඔවුන් එක්ක ඔබ කතා කරනකොට, ඔවුන් එක්ක අදහස් හුමාර කරගන්නකොට ඔබට පොතපතින් ගන්න බැරි ගොඩක් දැනුම ඔවුන් තුලින් උකහා ගන්නවා. කවදා හරි දවසක ඔබ අනාගතේ වෙනස් මගකට ගෙනියන කෙනා මේ නෙට්වර්ක් එක තුල ඉන්න පුළුවන්. අංක 4 ඩිසිප්ලින්. ජොබ් එකක් කරන ඕනම කෙනෙක් ඇතුළත ඩිසිප්ලින් එකක් වර්ධනය වෙනවා. ඒක ටයිම් මැනේජ්මන්ට් වෙන්න පුළුවන්. ඒක රෙස්පොන්සිබිලිටි එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඳින පළඳින විදිහේ ඉඳන් ඔවුන් වෙනස් පුද්ගලයෙක් වෙනවා. මේ විදිහට ඔක්කොම බලාගෙන ගියාම ජොබ් එකක් කියන්නේ සැලරි එකක් විතරක් නෙවෙයි. ජොබ් එකක් කියන්නේ ඊට එහා ගිහිප දෙයක්. ජොබ් එකක් කියන්නේ ඔබේ අනාගතය හදන ට්‍රේනින් ප්ලැට්ෆෝම් එකක්. වෙනස් විදිහට හිතන්න. අලුත් තරක් පායමන් නේද?